අපිට කට්ටිය මම අද ඇවිල්ලා ඉන්නේ මාගම රාජධානියට. අපි ඉස්සරහට යන්. මාලිගාව ඇතුළට ආවා. හරිම ලස්සනයි. මම ආවේ දුටුගැමුණු රජතුමා හම්බ වෙන්න. අලුවනේ මේ ඉන්නේ සද්ධාතිස්ස කුමරු. මෙයා කියන විදිහට දුටුගැමුණු කුමරු මෙහි නෑ. මෙහි යුද්ධයක්ලු. මට ආරංචි වුණා දුටුගැමුණු රජතුමා කොත්මලේ පැත්තේ ඉන්නවා කියලා. මම දුටුගැමුණු කුමරු ඉන්න ගමට ආවා අදකට. මහා රජතුමා මිය ගිහිල්ලු. අලුත් රජතුමා හොයාගමුද? මේදී මට දුටුගැමුණු රජතුමා හම්බ වුණා. දැන් මෙයා තමයි රාජධානියේ රජතුමා. දැන් සේනාධිපති එයි. පේනවනේ සෙම්පති දුටුගැමුණු රජතුමාට මගුල් කඩුව දෙනවා. රජතුමාගේ කඩොල් එතත් ඉන්නවා. මාලිගාවට යන ගමන් ඉන්නේ නේද? කාවන්තිස්ස රජතුමාට අවසන් ගෞරව දක්වන්න තියෙනවා. මාලිගාවට ආවා. අපි එනකොටත් රජතුමාව ආදාහනය කරලා අපි එලාරට විරුද්ධව යුද්ධයකට යන්න තියෙනවා. අපි තමයි යුද්ධය දිනන්නේ. දුටුගැමුණු රජතුමා දසමහ යෝධයන් 3 දෙනෙක්ට උපදෙස් දෙන ගමන් ඉන්නේ. අපිට මේ සටන දිනන්න පුළුවන් වෙයි. අපි සටනට ආවා. මටත් රජතුමා නඩුවක් දුන්නා. මට හරියට සටන් කරන්නත් බෑ. අපි ඇවිල්ලා රතු පැත්ත. සුපිරි ඇදුමකුයි හෙල්ලකුයි සෙට් වුණා. නෙවනේ අතන එලාර වැටිලා ඉන්නවා. මේ ඇදුම් ටිකක් හිරයි ගලවලා දාන්න එයින. කුළු. මේදී දුටුගැමුණු රජතුමා අනුරාධපුර එලාරගෙන් අල්ලගත්තා. අපි දැන් මාලිගාව ඇතුළට යන. දුටුගැමුණු රජතුමා සිංහාසනයේ වාඩි වෙලා ඉන්නවා. දැන් රජතුමාට රට එක්සේසත් කරන්න පුළුවන්. එලාරගේ සොහනට යන ගමන් ඉන්නේ. අපිට යුද්ධය දිනන්න වෙන්නේ නැහැ කාවන්තිස්ස රජතුමා සේනාව සංවිධානය කරලා තිබ්බේ නැත්තම්. අනේ දුටුගැමුණු රජතුමාගේ ගුණගරුක බව. මොන වුණත් එලාර ධර්මිෂ්ඨ පාලකයෙක්. ඔහුට ගෞරවයක් විදිහට මේ සොහන හදලා තියෙන්නේ. ඌ ගමනක් ගියා. දැන් ගෙදර යන්න ඕන. මේක YouTube දාන්න, කට්ටිය මාව subscribe කරන්න, follow කරන්න. මං ගියා.